දෙවෙනි එකේ C5යි H කීයක් දාලා දෙන්නද? H දාලා දෙන්න 12ක්. H12යි O. C5යි H12යි O. ඔය H ගාන දිහා බලලා අපිට කියත හැකි ඩබල් බොන්ඩ් එහෙම තියෙයිද නැද්ද කියලා කාබන් දාමේ කොහේ හරි. දැන් අපි තාම ඩබල් බොන්ඩ් තියෙන ඒවා ගැන කතා කරේ නෑනේ. ළමයි මේකේ කාබන් දාමේ දිත්ත බන්ධන එහෙමත් තියෙන්න පුළුවන් නේ සමහරක් විට. එහෙම වුණොත් කතාව තව සංකීර්ණ වෙනවා. අපි මේ මට්ටමට යනවා ටික ටික. දැන් ඩබල් බොන්ඩ් එහෙම තියෙනවද කියලා අපිට සූත්‍ර දිහා බලලා පොඩ්ඩක් අනුමාන කරත හැකි මෙහෙම. කවුරු හරි කෙනෙක්ගේ තියෙන අනිත් පරමාණු ගාන එකතු කරාම එනවනේ කිසියම් ඉලක්කමක්. අනිත් පරද මෙයාගේ කාබන් මේකේ අනිත් පරමාණු ගාන එකතු කරාම එනවනේ මේ අනිත් මරවට තමයි හයිඩ්‍රජන් කියලා හිතන්නකො සරලව හයිඩ්‍රජන් ගාන කියලා හිතන්නකො. කවුරු හරි කෙනෙක්ගේ තියෙන හයිඩ්‍රජන් ගාන කාබන් ගාන වගේ දෙගුණයකට වැඩි නම් කාබන් ගාන වගේ දෙගුණයකට වඩා වැඩි නම් කෙනෙක්ගේ තියෙන හයිඩ්‍රජන් ගාන ඒ කියන්නේ ඒකේ ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් එන්නේ නැහැ. දැන් කලින් එකේ බලන්න ළමයි කාබන් 4ට හයිඩ්‍රජන් 9ක් තිබ්බා. දෙගුණ කියන්නේ 8 නේ. 9ක් කියන්නේ 8ටත් වැඩි. කාබන් ගාන වගේ දෙගුණයකට වඩා වැඩිපුර තියෙනවනම් හයිඩ්‍රජන් එහෙනම් කොහොමදවත් මේක ඩබල් බොන්ඩ් එන්නේ නැහැ. මෙතනත් එහෙමයි කාබන් 5යි හයිඩ්‍රජන් 12යි. 5 දෙගුණේ 10යිනේ 10ට වඩා වැඩි 12. අර ඇල්කේන ඇල්කීන වල පොදු සූත්‍ර අනුව තමයි මම මේක මේ අත්‍තරම හිතන්නේ. ඇල්කීන වල මතකද දන්නේ CnH2යි එන්න ආවේ. ඩබල් බොන්ඩ් එකක් තිබ්බොත් එන්නේ කාබන් ගාන වගේ දෙගුණයක් එන්නේ හයිඩ්‍රජන්. දෙගුණට වඩා වැඩි කියන්නේ ඩබල් බොන්ඩ් නෑ ඒ කියන්නේ. ඒතර කවුරු හරි කෙනෙක්ගේ ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් තියනවද කියලා අපිට අනුමාන කරන්න තියෙන ලේසි තැන තමයි කාබන් ගානයි හයිඩ්‍රජන් ගානයි බලන්න. කාබන් ගාන වගේ දෙගුණයකට වැඩි නම් හයිඩ්‍රජන් ගාන ඒකේ ඩබල් බොන්ඩ් නෑ. ඒතර මේ එකකවත් ඩබල් බොන්ඩ් නෑ කාබන් ගාමේ කොහෙවත්. හරි ආය අපි ලියලි හිටපු තැනට එමු. C5යි H12යි O යන මධ්‍යසාරය සඳහා පැවතිය හැකි. ඒ කියන්නේ මධ්‍යසාරය කියලා. එතකොට ක්‍රියාකාරී කාණ්ඩ සමාවැවිකතාවේ හිතන්න දෙයක් නෑ. ඊතර රඳින්න යන්න එපා ඕකේ. යන මධ්‍යසාරය සඳහා පැවතිය හැකි. දැන් ක්‍රියාකාරී කාණ්ඩෙත් වෙනස් වෙන්න පුළුවන් නේ. ඒතර යාලා කියනවා මේක මධ්‍යසාරයක්මයි කියලා කියනවා. ඒතර ඊතර රඳින්න යන්න එපා. මොකද ඔය සූත්‍රයට ඊතර රඳින්නත් පුළුවන්. ඒ ප්‍රශ්නේ යාලා මධ්‍යසාර කියලා දෙන්නේ වෙන වෙනම වඳින්න එපා. මධ්‍යසාර වලින්ම හිතන්න කියලා දෙන්නේ. එහෙම දෙනවා ප්‍රශ්නවල අපිට. C5යි H12යි O1යි යන මධ්‍යසාරය සඳහා පැවතිය හැකි සියලු ව්‍යුහ සමාවයවික ඇඳ දක්වන්න. C5යි H12යි O1යි යන මධ්‍යසාරය සඳහා පැවතිය හැකි. මධ්‍යසාරය නැත්නම් ඇල්කොහොල් කියන්නේ OH කාණ්ඩ තියෙන කට්ටිය. මධ්‍යසාරය සඳහා පැවතිය හැකි සියලු ව්‍යුහ සමාවයවික ඇඳ දක්වන්න. ත්‍රිමාණයේ වඳින්න අමාරුයිනේ අපිට කොහෙද ගන්නඩි අරගෙන එහෙම කරන්න බෑ. ඒක වහන්නේ නැහැ අපෙන්. ඒ නිසා ඒක 2D කොලයක 3D ඕව කරන්න අමාරුයි. මාන්න කරන්න වැඩි C5යි H12 කලින් වගේම එතකොට මුලින්ම දැන් ක්‍රියාකාරී කාණ්ඩ ගැන හිතන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් OH තමයි මෙතන ක්‍රියාකාරී කාණ්ඩේ. මොකද ගානේ මධ්‍යසාර කියලා තිබ්බා. හදිසියවත් උතන ගානේ මධ්‍යසාර කියලා තිබ්බේ නැත්නම් අපිට ඊතර ගැන එහෙමත් හිතන්න වෙනවා. මොකද O එකක් තියෙන ඊතර වගේ කට්ටියක් ඉන්නවනේ. එතන මෙතන දැන් අපිට ඊතර ගැන හිතන්න දෙයක් නැහැ. එහෙම දෙනවා. ඒ අල වාක්‍ය ක්‍රියාකාරී කාණ්ඩය අඳුර ගන්න අපිට ගියක් දෙනවා. මොකක් හරි කෙලින්ම මධ්‍යසාර කියනවා හෝ නැත්නම් මධ්‍යසාර පෙන්නන ලක්ෂණයක් මොකක් හරි එකක් කියනවා. ඒතර මේක මධ්‍යසාර. ඒතර ක්‍රියාකාරී කාණ්ඩය ගැන වද වෙන්න දෙයක් නැහැ. කෙලින්ම කාබන් 5ට අදාළ දාමාකාර ටික හිතන්න. ඒ දාමාකාරයේ OH කාණ්ඩය ඉන්න තැනින් තැන මාරු කර හිතන්න. බලන්න මොකක් හරි කරන්න මම කියලා දෙන්නම් ඊට පස්සේ. බැරි වුණාට කමක් නැහැ. පුළුවන් තරම තමන් කරන්නකෝ.